කරන්නාගොඩට යෝෂිතට අධිචෝදනා කියලා තමයි කියන්නේ. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කරමින් ඊයේ නඩු පවරනු ලැබුවා. නිසි අධ්‍යාපන සුසුකම් නොමැති බව නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දී රජයට පාඩුවක් සිදු කර යෝෂිත රාජපක්ෂට වාසියක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා 8ක් යටතේ තමයි මෙම නඩුව පවරා තිබෙන්නේ. ඒ වගේම මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 25 දෙනෙකුගෙන් නම් සහ සාක්ෂි ලේඛන 47ක ලේඛනයක් අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නිසි සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවා ගනිමින් නියමිත පටිපාටියෙන් පරිබාහිරව විදේශ පුහුණුවකට යොමු කර දූෂණේ නම් බරද සිදු කළේයයි පවසමින් අල්ලස් පනතේ දූෂණයන් බරද සිදු කිරීම සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය වරදවල් සිදු කිරීම ඇතුළු චෝදනා බිත්තිකරුවන්ට ඉදිරිපත් කර තිබෙනවා කියන කාරණය තමයි මේ විදිහට සඳහන් කරන්නේ. දැන් මේ පිළිබඳ නඩ කටයුතු ඉදිරියට තවමත් සිද්ධ වෙමින් පවතිනවා.